ආදරණීය YouTube පවුලට කොහොමද ඉතින්? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. අද මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ නෑනලා දෙන්නම් මාව එක්කගෙන ගිය තැනක් ගැන. ඒ තමයි රුවන්වැලි සෑයයි ශ්‍රී මහා බෝධියයි වන්දනාමාන කරන්න. මගේ ජීවිතේ මට ලැබුණු හොඳම දෙයක් තමයි අක්කලා දෙන්නෙක් කියන්නේ. මට ආදරණීය අයියා කෙනෙක් ඉන්නවා. හැබැයි අක්කලා හිටියේ නෑ. මගේ මහත්තයා නිසා මට ආදරණීය අක්කලා දෙන්නෙකුත් ලැබිලා ඉන්නවා. ඔය තියෙන්නේ ජේතවනාරාමය. ඒ වගේම ඔය පේන්නේ ඈතින් ඔය ලයිට් කණුව තියෙන්නේ එතනින් පේනවා සද හිරු සෑය. අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි පාන්දරම තමයි මේ ගමන යන්න පිටත් වුණේ. 4:00 විතර. ඉතින් උදේම අපි ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ළඟට යන්න අපිට පුළුවන් වුණා පාන්දරින් පිටත් වුණ හින්දා. පේනවනේ ඔය ඉන්නේ මගේ අක්කලා දෙන්නගේ දඟකාරයෝ ටික. ඔය ලොකු අක්කට ඉන්නවා දුවලා දෙන්නෙක්. ඒ වගේම චූටි අක්කට ඉන්නවා ඔන්න ඔය වගේ දඟකාර කොල්ලෙක්. චූටි අක්කා නම් දුර ඉන්නේ, දුරට බැඳලා ඉන්නේ. ඒ නිසා එයා කාලෙකින් නිවාඩුවට ආව නිසා තමයි මේ ගමන දාගත්තේ. ඉතින් ඒ ගමනට ඒ දෙන්න මාවත් එකතු කරගත්තා. ඒ නිසා මගේ ජීවිතයේ ලස්සනම දවසක් වුණා මේ දවස. මගේ ජීවිතය ඇතුලේ මම අයියා කෙනෙක්ගේ ආදරේ උපරිම විඳලා තිබ්බට අක්කලාගේ ආදරේ නම් විඳලා තිබ්බේ නෑ. ඉතින් දැන් ටික ටික අක්කලාගේ ආදරෙත් මට විඳින්න පුළුවන් වෙලා තියෙනවා. ඔන්න අපි රුවන්වැලි සෑයට දැන් ආවා. රුවන්වැලි සෑය කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් අය යන වන්දනාකමාන කරන තැනක්. අපි මුලින්ම පහන් පත්තු කරන්න තමයි මේ හදන්නේ. ඔය ඉන්නේ ඉතින් අපේ චූටි අක්කගේ දඟමල්ල. පේනවනේ ඉතින් අක්කලාට උදව් කරන විදිහ. මං හිතනවා මේ ලෝකේ තියෙන ලස්සනම බැඳීම තමයි සහෝදර බැඳීම කියන්නේ. සහෝදර බැඳීමට කරන්න බැරි දෙයක් නෑ. ඇත්තටම කවුරු හරි සහෝදර බැඳීම ලස්සනට විඳිනවා නම් ඒ කෙනා තමයි මේ ලෝකේ වාසනාවන්තම කෙනා කියලා මං හිතනවා. මොකද සල්ලි වලට ගන්න බැරි එක දෙයක් තමයි මේ සහෝදර බැඳීම කියන්නේ. දැන් අපි හදන්නේ මල් පූජා කරලා රුවන්වැලි සෑය ළඟ ඉඳලා ගාථා කියලා බෝධි පූජාවක් තියන්න තමයි. ඒ වගේම තමා මම මේ වෙලාවේ මතක් කරනවා සහෝදරයෝ නැති අයත් ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. එයාලා දුක් වෙන්න එපා සහෝදරයෙක් නෑ කියලා. ඔයාලටත් කවදා හරි කොහෙන් හරි මේ වගේ ලස්සන බැඳීමක් හම්බෙයි. මොකද මටත් අක්කලා දෙන්නෙක් හිටියේ නෑනේ. හැබැයි මට දැන් අක්කලා දෙන්නෙකුත් ලැබුණා. අපිට හැමදේම හැම විදිහටම එක හා සමානව ලැබෙන්නේ නෑනේ. ඒ අපේ ජීවිතේ හැටි. හැබැයි අපිට ලැබෙන දේෙන් සතුටු වෙන්න පුරුදු වෙමු. ඔයත් අන්න ඒ විදිහට හිතන්න. ඒ වගේම තමයි අද සමාජය ගත්තොත් සහෝදරයෝ ඉඳලත් අසමගියෙන් ඉන්න අය ඕන තරම් ඉන්නවනේ. ඉතින් සහෝදර බැඳීම තිබ්බට වැඩක් නෑ. අපි අවංකවම මේ බැඳීම ඇතුලේ ජීවත් වෙන්න ඕනේ. අපි අවංක වෙන්න ඕන හැම වෙලෙම. එහෙම නැති වුණොත් අපේ ඒ බැඳීම ගිලිහිලා යනවා. ඉතින් සහෝදරයෝ ඉන්න ඔයාලා නම් මං ඔයාලටත් කියන්නේ පුළුවන් තරම් ඒ සහෝදර බැඳීම ආරක්ෂා කරගන්න ඔයාලා වැඩ කරන්න. මොකද මගේ ජීවිතේ නම් මට වටිනම බැඳීම තමයි සහෝදර බැඳීම කියන්නේ. අපි උදේ 7 විතර වෙද්දි රුවන්වැලි සෑයට ආවනේ. බලන්නකො ටික ටික කට්ටිය වැඩි වෙන තරම ඒ තරම් ගොඩක් පිරිසක් එනවා මේ දවස පතා රුවන්වැලි සෑය වන්දනාමාන කරන්න. ඒ රුවන්වැලි සෑය ගැන මිනිස්සුන්ගේ හිත තුළ තියෙන විශ්වාසය නිසා. ඒ වගේම අපිට වාසනාවක් ලැබුණා මේ රුවන්වැලි සෑයට කපුරු පූජාවක් සිද්ධ කරන ඔය වෙලාවේ. ඒකටත් දායකත්වය දක්වන්න ඔය ඔයාලට පේන්නේ රුවන්වැලි සෑයට කපුරු පූජාවක් කරන විදිහ තමයි. මං ඉතින් ඒකෙත් පොඩි වීඩියෝ එකක් ගත්තා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසා. මෙතනදි වෙන්නේ කපුරු පූජාවට වටේ ඉන්න රුවන්වැලි සෑය වන්දනාමාන කරන්න ආපු හැමෝටම දායකත්වය දක්වන්න පුළුවන්. ඔය කට්ටිය නැගිටලා කරන් ඉතින් ඒකට සහභාගී වෙන එක කපුරුක
රුවන්වැලි සෑය වටේම අරගෙන යද්දී හැමෝම ඉතින් පුළුවන් අය ඒක අල්ලගෙන මේ රුවන්වැලි සෑය වටේ යනවා. ඔන්න අපි දැන් 9 විතර වෙද්දී ශ්‍රී මහා බෝධියත් වන්දනාමාන කරන්න එතෙන්ට ආවා. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය කියන්නේ නම් රජරට ජීවත් වෙන අපිත් එක්ක ජීවිතත් එක්කම බැඳිලා තියෙන ආගමික ස්ථාන දෙකක්. ඒ වගේම තමා මං හිතනවා ඔයාලගේත් ජීවිතත් එක්ක මේ ශ්‍රී මහා බෝධිය කියන දේ බැඳිලා තියෙනවා. මේක වන්දනාමාන කරන්න එන අයත් ඇති. එන්න ආසාවෙන් ඉන්න අයත් ඇති. ඉතින් ඒ හැමෝටම වැඩි වැඩියෙන් මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ දේවල් වන්දනාමාන කරන්න වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙයාලා නම් ඉතින් කොහෙ ගියත් සෙල්ලම තමයි. පුද්ගලිකව මම විශ්වාස කරන දෙයක් තමයි අපි ශ්‍රී මහා බෝධිය ළඟට ගිහිල්ලා කරන්න ඕනේ අපිට මෙච්චර කල් ජීවිතයට ලැබිච්ච දේවල් වලට ස්තුතිවන්ත වෙන එක සහ අපේ අනාගතයේ කරන දේවල් වලට ආශිර්වාද ලබා ගන්න එක. රුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කරගෙන අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ඔය යන පාරේ තියෙනවා අපිට මහන්සිය නිවා ගන්න තැන් හදලා ඒ තැනකට වාඩි වෙලා ඉතින් මේ ලස්සන පරිසරය විඳ ගන්නත් අපිට මේ වෙද්දි අවස්ථාව ලැබිලා තියෙනවා. මේ වෙලාවෙ ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මගේ අක්කලා දෙන්නට. මොකද ඒ දෙන්න හින්දා තමයි මට මේ ගමන යන්න පුළුවන් වුණේ. ඒ වගේම තමයි එයාලගේම නංගි කෙනෙක් විදිහට මට ආදරෙන් සලකනවටත් මම එයාලට ස්තුතිවන්ත වෙනවා. අපි පාන්දරෙන් ආපු නිසා පොඩ්ඩු ටිකටත් බඩගිනිනේ. එයාලගේ බඩට චුට්ටක් පුරවලා තමයි අපි දැන් බස් එකට යන්න හදන්නේ. පේනවනේ කන්න යන තැනත් ඉතින් පොඩි ළමයි සෙල්ලමම තමයි. හැබැයි ඉතින් ඔය අස්සේ පොඩි පොඩි ආදරණීය රණ්ඩුත් නැතුවම නෙවෙයි. එහෙනම් මේ වගේ ආදරණීය ව්ලොග් එකකින් ආයෙත් හමු වෙමු. ඒ වගේම තමයි ඔයාලටත් ලස්සන සහෝදර බැඳීමක් තියෙනවා නම් උපරිම උත්සාහ කරන්න මේ බැඳීම ආරක්ෂා කරගන්න. මොකද සල්ලි වලට ගන්න බැරි දෙයක් තමයි සහෝදර බැඳීම කියන්නේ. සහෝදරයෙක් නැති කෙනෙක් නම් ඔයාට ලස්සන සහෝදර බැඳීමක් හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. සහෝදර බැඳීමට ආදරෙන් සලකන්න.